ජාතික නිදහස් පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයට තම පක්ෂයේ ලකුණින් ඒ කියන්නේ ජාතික නිදහස් පෙරමුණේ ලකුණ පංචායුධයේ ලකුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව දැනට මැතිවරණයේ පැවැත්වීමට නියමිත ආයතන 300 ගණනෙන් ඉතා ඉහළ ප්‍රමාණයකට වැඩි ප්‍රමාණයකට බහුතරයකට වඩා වැඩි ප්‍රමාණයකට ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා බාර දීමට නියමිතයි. එසේ නොවන පළාත් පාලන ආයතන බොහොමයක් සඳහා ස්වාධීන කණ්ඩායම් හැටියට අපේ පක්ෂයේ නොවන අයගේත් එකතුවකින් සමන්විත වෙච්ච ස්වාධීන කණ්ඩායම් හැටියට ඒ ඇතැම් පළාත් පාලන ආයතන වලට තරඟ වැදීමටද කටයුතු කර තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ මේ රටේ වෙනම අනන්‍යතාවයක් සහිත දේශපාලන ව්‍යාපාරයක්, අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයක්, ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැපවෙච්ච දේශපාලන ව්‍යාපාරයක්, යුක්තිය වෙනුවෙන් කැපවෙච්ච දේශපාලන ව්‍යාපාරයක්, පොදු ජනතාවගේ සකල අභිලාෂයන් වෙනුවෙන් ප්‍රගතිශීලී පරමාර්ථ වෙනුවෙන් කැපවුණු දේශපාලන ව්‍යාපාරයක් හැටියට වෙනම මුද්‍රාවක් මේ පළාත් පාලන මැතිවරණයේදී තැබීම සඳහා අද අප සමග එකට ඒකාබද්ධ වී සිටින පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක තරඟ වැදීමට සූදානමින් සිටින දැනටමත් අප මුදල් තැන්පත් කර තිබෙන ඒ වගේම ඉදිරියේදී අප මුදල් තැන්පත් කර සහ නාම යෝජනා බාර දීමට සූදානම් කර තිබෙන ඒ සියලුම අපේක්ෂිකාවන් මේ මැතිවරණයේ ප්‍රබල සලකුණ ප්‍රබල ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට නියමිත බව මා පළමුවෙන්ම සඳහන් කරන්න කැමැතියි. අපි ආරාධනා කරනවා අපේ රටේ ප්‍රගතිශීලී ඒ වගේම මේ මාතෘභූමියට ලැබි දේශමාමක ජනතාවගෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය ගමේ අභිවෘද්ධිය සලසා ගැනීමට වගේම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අනාගතයේ ගොඩනැංවීම සඳහා ඒ අවශ්‍ය අඩිතාලම දමන ප්‍රධාන පුරෝගාමී පියවර තබන අවස්ථාව බවට ඓතිහාසික නිමිත්ත බවට ඓතිහාසික අවස්ථාව බවට පත් කර ගැනීම සඳහා පෙරමුණ ගන්න ඉතාම බලවත්ව ඉදිරිපත් වෙන්න කියලා අපි ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා හිටිනවා.